මාමියා. ඕ මං කෑවා. එයා කෑවද? මොකද කරන්නේ ඉතින් ඔයා? එහෙමද? ඕ බබා. මේ සුදු තාත්ති ඔයා කියපු වෙලාවට එනව නේද? Oh no! මේක තමයි නේද කිව්වා. මොනවද මෙතන මොකද කරන්නේ නේද? මගේ බර්ත්ඩේ එක දාලා අපි දෙන්න මෙතන ආවොත් තාත්ති. ඔයාගේ බර්ත්ඩේ එක දවසද? මම ඔයාලට බර්ත්ඩේ කේක් එකක් මෙතන වහගෙන. හෙලෝ අයියේ. මේ අපෙන් කෑවොත් පිටින් කරන්නේ කේක් කන්නේද කතා කරන්නේ? ඔව් සර්. මොකද්ද මේ වෙන්න ඕනේ? මට මේ දැන්ම උපන්දින කේක් එකක් ගන්න ඕන. අනේ සෝරි සර්. මේ දවස්වල බිත්තර නැති හින්දා කේක් දාන්නේ නෑනේ. හෙලෝ. මේ දිගාසිරි කේක් කන්නේද කතා කරන්නේ? Yes, how can I help you sir? ඔව් නං. ඒ වගේ මට වැඩක් නැහැ. මේ උපන්දින කේක් එකක් ගන්න පුළුවන් මේ දැම්ම මට. Oh, sorry sir. Our production now stop for a small period because no eggs. මෙහෙමයි නං. කේක් එකක් ගන්න කතා කරපුවහම මිනිස්සුන්ට ඔහොම කතා කරන්න එපා. කේක් නැත්තම් නෑ කියලා කියන්නේ. දැන්ම නෙවෙයි sir. විතරේ ගිහින් අපේ production ඔක්කොම නවත්තලා තියෙන්නේ. ඒක මොකද අපි ගාව නෑ sir. සුබ උපන්දිනයක් වේවා. හැමදාම මගේ වෙලාවෙම ඉන්නවා. මේක ඉගෙනේ. ආපුවා. ඉන්න කිව්වම හෙලෝ මල් බිත්තර නැද්ද? අනේ ගොතේ මම ඵලයයි යන්න ඔබේ වැඩක් බලාගෙන මේ ඒක නෙමෙයි. හැසීමක් තියෙනවා. යනවාද? මගේ මේ කෑල්ල දාලා ගිහින් ඉන්නවා. ඔබ මෙතන මගුලක් කතා කරනවා. නෑ බං යමන්කෝ. පිටින් එන්න. යමන්කෝ එන. මේ ඒක නෙමෙයි. බලන්න හටන් ගන්න දැන්. වෙන පාරේ යන්න. නෙට. සුබ සන්ධ්‍යාවක් වේවා. නැන්දේ මාමේ අයියේ අක්කේ කිරිබොන දුවේ පුතේ දහසකුත් වැඩ රාජකාරි මැද මාගේ වචනේ පිළිගෙන මෙම අවස්ථාවට සැපැපිනි ඔබ සියලු දෙනාම මා ගෞරවයෙන් පිළිගන්නවා.
කැලේ පිපුණු මලක් බඳු කිකිලි ලකුණෙන් තරඟ වදින අප පොරකුගොල් සංගමේ සභාපති ලෙස අපට මහත් අතිඋත්කෘෂ්ඨවත් සේවයක් සිදු කළ කුල්ගුණී මන්ත්‍රීතුමා සහ ඔබ සියලු දෙනාටම මේ අවස්ථාව පිළිබඳ පැමිණීම පිළිබඳ මම දේවින් ස්තුතිවන්ත වෙනවා. වැඩිදුර අප මේ වැඩසටහන කතා බහ කිරීම සඳහා මම අප පොරකුගොල් සංගමේ සභාපති ලෙස වැඩ කටයුතු සිදු කරන කුකුල්ගුණී මන්ත්‍රීතුමාට මා ගෞරවයෙන් යුතුව ආරාධනා කර සිටිනවා. ස්තුති පැමිණි සමගින් අවසරයි. ඉතින් මා වෙනුවෙන් විශ්වාසය තබලා මේ ස්ථානෙට පැමිණි කැලේ ගාමේ සිටු දෙනාගේම අවසරයි. ඉතින් මම වැඩිදුර කතා කිරීමේ බලාපොරොත්තු වෙන්නේ නැහැ. එහෙම අදාළ බලන්නේ. කාලයක් බොහෝ ලෙස ගත වී තිබෙන නිසා ඉතින් මෙවර ආදී සභා මැති වෙන විට මා පෙනී සිටිනවා. මගේ ලකුණ තමයි කිකිලි. ඉතින් අංක වෙන්නේ 55. විශ්වාස කරනවා ඔබ අංක 55 ඉදිරියෙන් අතිරිය දසයි කියලා. ඉතින් මාගේ ජයග්‍රහණයෙන් පසු මේ කැලේ ගාමේ සියලු දෙනාටම රැට විතර දෙක ගාන දීමට ඔබතුමන්ලා ඉදිරියේ දිවුරා පුරන් දෙනවා. බිත්තර දෙනවා නම් ඇමතුවා මේ පාර අනිවාර්යෙන් ඡන්ද දෙනවා. ඉතල ගණන් කියන තත්ත්වයක් තියෙනවා. ඉතල ටික හංගන්න. මුදලා බිත්තර නෑ බිත්තර නෑ. මොනවද මුදලා? ගණන් අඩුුණුගේ බිත්තර ටික ගෙනත් තියාගන්න. බිත්තර අඩු වෙලා? බිත්තර අඩු වෙලා? පිටරටින් ලංකාවට බිත්තර ගෙනල්ලානේ. මං එහා කඩේ බල්ල එන්න. පෙට්‍රල් තියෙනවද? පෙට්‍රල් ගහගෙන යන්නේ බයික් එකට. බිත්තර ගණන් අඩු වෙලා නම් බිත්තර ටික පේන්න තියන්නේ. බිත්තර ටික කුණු වෙලා නේද? කොල්ලෝ එහෙනම් වැඩේ පටන් ගමු නේද? මේ අපේ ඩිරෙක්ටර් මහත්තයාගේ ලයිටරි අරන් වරෙන්කෝ මේ පහන පත්තු කරලා ගන්න. එහෙනම් කොල්ලනේ එහෙනම් ඇල්ලුවා නම් තාලෙට ආලෙට අඩිය තියාලා අනික නේ බොනුවනේ බං කරන්නේ
හිතේ තිබුණු දේ ඒ විදිහටම ඉස්තුනා කියලා හිතේ තියාගනි. එහෙමයි ගුරුනාන්. මෙන්න වරේ. ගුරුනාන්නේ කියන්නේ වැද්දෙක් තමයි. කොල්ලනේ එහෙනම් කලු කුමාර වර්මත් ඇල්ලුවා නම් මාවෙනුවෙන් මනු පල්කුමාරි තෙතවන වරඳු කුමාරි උකෝපුකෙම මනමලි වේවා තෙතවන වරඳු කුමාරි වෙනුවෙන් මනු පල්කුමාරි මේ ඒක නෙමෙයි කාන්දා ගුරුනාද මෙතන මේ මොකද්ද වෙන්නේ උඹට මෙතන වෙන දෙයක් වැඩක් නැහැනේ. අර කොල්ලට එන්න කියපන්. නෑ ගුරුනාද ඒක නෙමෙයි දැන් මම දන්නේ නැතුව නෙමෙයි මම දන්නවා දැන් මේ වටේ පිටේ බලන් ඉන්න උන්ද මේක පැහැදිලි කරලා දෙන්න නැද්ද කොල්ලා මෙහෙර වරේ. හොඳ නේද එන්න පදයක් මෙහෙර වරේ. උඹේ හිතෙන් තියෙන දේ මම දන්නවා කොල්ලා. දැන් ඉතින් උඹට වෙන්න ඕන දේ කියපන්. ඒ විදියට මම ඒක ඉෂ්ට කරලා දෙන්න. ගුරුනාන් මං ආදරය කරපු මගේ පණ මංගාව නෑ. මට මගේ පණ ගෙනත් දෙන්න. ඔව් ඔතන නොම්මු තෝගේ පන තෝගාම නැත්තම් තෝ කොහොමද හුම්ම කකා ඉන්න කියාපිය මත ඈ බොල. දැන් තෝද දෙයියෝ මන්ද දෙයියෝ. නෑ නෑ තෝ තමා දෙයියෝ ඉතින් මේක හුම්ම ගන්න මෙයා පුළුවන්ද නෑ ඔබතුමා තමා ගොදුන්නාන්සේ දැන් ඔබතුමා මූගේ පන ගෙන්නනවද නැත්නම් මං ගෙන්නලා පෙන්නන්න කියන්නකෝ නෑ ඔබතුමා බැයිලා කියන්නේ මං ගෙන්නලා දෙන්නම් කවුද බං? කොල්ලා. උඹේ හිතේ තිබ්බ දේ ඒ විදියටම ඉෂ්ට වුණා කියලා කොල්ලා උඹ හිතේ තියාගනි. එහෙමයි ගුරුනාන්. දරුවා. එහෙනම් කින් අර උයන් ගෙඩියයි කෝලි බිජුවයි අරන් එන්න කියපන්. පොල් ගෙඩියයි බිත්තර ගෙඩියයි අරන්. දැන් මේ දෙයියා මුගේ පන ගෙනත් දෙයි ගෙනත් දෙයිනේ. දෙයියා බොරුව නෙමෙයිද කරන්නේ නෑ අපේ දෙයියෝ කරු කරන්නේ. දෙයියා සම්පූර්ණ බොරුව කරන්නේ පිස්සුද? තුවන්ද මට නෙමෙයි බොල. විතරේ බින්දේ. තොන්ද වැඩක් නෑ මිත්‍ති පින්න තෝ නෙමෙයි දෙයියා මූ දෙයියා තෝ දන්නවද විතරේ ගෙන් මම කොච්චර දුකක් විඳලාද කියලා? නැද්දකින් කාල ගන්න එහෙනම් ඉතින් ඇල්ලුවා නම් සිව්වන්දි මෑණියන්ට වන් කියක් ආශා දහසක් රසරින්දා තටුවක මල් පෙටි කටුක බවදනි කන්දෙවුත පාරයි වේදනා වන් කියක් ආශා දහසක් මේ දෙයියා වැද්දමයි අයිස් අපේ දෙයියයි. ඒ නෙමෙයි දෙයියාද බදු වැහිනවා ඉන්නේ එහෙනවනේ සද්දේ. මුගේ පන ගෙනත් දෙයියාගේ තමයි ගෙනත් දෙනවා. තාන් ගාලත් එහෙම කොල්ලනේ. එහෙනම් මුගෝ ඉන්න කැලල එක්කම මුගෝ හිතේ තියෙන දේ ඉෂ්ට වෙනත් එක්කම යන්නම අල්ලපන්. යනවා නං අනේ මංගලන් යනකට යන්න රත්තරන් ගාකක්
යකෝ. දැන් යනවා නම් අනේ මං අන යන්නත්. මුගේ පණ නෑ. ගෙනත් දෙන්න හදන්නේ බං. නේද? ගේනවා. දරුවා එහෙනම් ඉතින් මොගේ හිතේ තිබ්බ දේ සර්වපකාරයෙන්ම සාර්ථක වෙන්න කියලා එහෙනම් ඇල්ලුවා නම් දෙයිය නැද්ද? වඳු වෙනවමයි දෙයිද? එනවා හෙන්න. මාගේ පැල්පතේ එක් නේ කියා ඇමගෙන් වෙන්නා අන්තවම ආදරේ සුදුම්මියට වන්නාදෙයි මාගේ පැල්පතේ එක් නේ කියා ඇමගෙන් වෙන්නා මන්තවම ආදරේ සුදුම්මියට වන් යකෝ කෙල්ලට නමක් නැන්ද? හුඳුම්මිය හුඳු තාත්නිය ගැන දපේ පූද ළමාගේ සංගදේ නැද්ද අම්මපා නෑ. අඤ්ඤා දැන් කාලේ දැන් නමනේ. හුඳුම්මිය ඔව් මම නියුවක් කියලා හිතාගන්නේ පොඩි කොටා. ගාපා උන්නත් නියනම් මාය වෙනවා. අනුගේ පණ එයිනවපෝ. නැත්තම්. උලා වැද්දමද කියන්නේ. තමයි. උගේ පණ එනේ නා මගේ හතර අහන්න නම් කැනේවයි. දැන් ඇල්ලුවා නම් යක්ෂාරුඩ වෙලා යන්න මල්ලපල්ලා පන්දන් කෙලියට ගිනි කෙලිය අරගෙන යක්කුත් පිටියට ආවයි. බොරු ප්ලාස්ටික් බිත්තර ගෙනල්ලා මාව රවට්ටන්න හදන්නේ. රවටන්න එපා කවුරුවත් මේ වගේ ඉඳවන්න එපා දිනක ඔබ මං වගේ රවටන්න එපා කවුරුවත් මේ වගේ ඉඳවන්න එපා දිනක ඔබ මං වගේ අපි එකෙන්ද බා රවටන්න එපා කවුරුවත් මේ වගේ ඉඳවන්න එපා දිනක ඔබ මං වගේ මොනා කතාත් ලයිට් එක බේර ගන්න. එන්නේ යන්නේ කෑ. අම්මා! පොඩි විතර එපෝ. බෙර ගනියෝ.